ආවඩ ආයිබෝ වේවා කියලා සිතවිල්ලක් එකතු කරනවා. ඔබ සියලුම දෙනාට අද වෙනස්ම ආකාරයේ පැතිකඩක් පිළිබඳව සාකච්ඡා කරන්න වීඩියෝ එකක් කරන්න හිතුවා ඔයගොල්ලොත් එක්ක. අපි සමාජයේ කතා කරන්න බලාපොරොත්තු වුණ මාතෘකාව තමයි බුද්ධ ශාසනයට වර්තමාන අදෘශ්‍යමාන හස්තයන් විසින් සිදු කරන හානිය පිළිබඳව. මේ හානිය අවම කරගන්න නම් මේ ඇති වෙන ආදක මගහරවා ගන්න නම් අපි ඊට මුහුණ දිය යුතු මොන ආකාරයටද කියලා අපි විශ්ලේෂණය කරලා බැලුවා. එහෙම විශ්ලේෂණය කරලා බලනකොට තේරුම් ගත්ත කාරණාවක් තමයි මේ වර්තමාන සමාජය මේ ඛේදවාචකයට මුහුණ දෙන්න හේතුව තමයි ධර්මයෙන් ඈත් වෙලා ආගමික සංකල්පයක් මත පදනම් වීම. යදුම් පැතුම් වැඳුම් පිදුම් වලින් වර්තමාන සමාජය පෝෂණය වෙලා තියෙනවා. නමුත් ආගමික මතයෙන් ඔබට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු ශාසනය ත්‍රිවිධ ශාසනය කියන්නේ මොකක්ද කියලා වර්තමාන සමාජයේ බාල තරුණ මහලු කියන පාර්ශව තුනම දැනුවත් වීමේ අඩුතාවය නිසා තමයි වර්තමාන සමාජයේ මේ ආගමෙන් ඔබට යන නිරාගමික සංකල්පයකට යන අභියෝගයට මුහුණ දීලා තින්නේ. ඉතින් මේකට බෞද්ධයන් හැටියට අපිට කරන්න පුළුවන් එකම ක්‍රියාපටිපාටිය මොකක්ද කියලා අපි විශ්ලේෂණය කරලා බලද්දී අපි තේරුම් ගත්ත කාරණයක් තමයි වර්තමාන සමාජයේ ධර්මයෙන් පෝෂණය කිරීම තමයි අපිට මේ අභියෝගය ජය ගන්න කරන්න පුළුවන් එකම මෙහෙවර. අන්න ඒ සඳහා අපේ මේ වීඩියෝ මාලාව අලුත්ම පැතිකඩක් ඔස්සේ ධර්මයෙන් පෝෂණය කරන්න හෙළ ජනතාව ධර්මයෙන් පෝෂණය කරන්න යම් කතිකාවතක් ගොඩනගන්න අපි තීරණය කළා. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු ධර්මය අනුගමනය කරන්නත් ඒ ධර්මයේ සුරක්ෂිතව පවතිනත් ඉතුරු වෙලා තියෙන එකම රට තමයි අපේ මේ සිව්හෙළය. මේ සිව්හෙළය බෞද්ධයාගෙන් ඈත් වුණොත් බෞද්ධයාට අහිමි වුණොත් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු ධර්මයත් මේ විශ්වයෙන් අතුගෑවිලාම යනවා. ඒක රැකගන්න එක බෞද්ධයෝ වෙන අපේ පරම යුතුයකම. දිවි පරදුවට තියලා හරි මේක රැකගන්න අපි කටයුතු කරන්න ඕන. ඒ සඳහා තමයි මේ කතිකාවත ගොඩනගන්නේ. මේකට දායක වෙන්න ඕගොල්ලන්ටත් පුළුවන් මේ අපි කියලා දෙන අපි ඉදිරිපත් කරන කරුණු තමන්ගේ ජීවිතයට වටිනවා කියලා වැදගත් වෙනවා කියලා හිතෙනවා නම් ඔබ මේ කරුණු අනුගමනය කරලා තේරුම් ගන්න පුළුවන් කරුණු කියලා තේරෙනවා නම් තව කෙනෙක්ට ඒ ගැන දැනුවත් වෙන්න මේ වීඩියෝස් ෂෙයා කරලා ඔබටත් මේ මෙහෙවරට දායක වෙන්න සම්බන්ධ වෙන්න පුළුවන්. ඈත අතීතයේ අපේ රටේ මහා අරහතුන් වහන්සේලා වැඩ සිටි යුගයක වර්තමානයේ මෙවැනි සමාජයක් ගොඩනැගෙන බව කල්තියා තේරුම් ගත්ත නිසා තමයි උන්වහන්සේලා ඒකරාශී වෙලා මේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරලා අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කරලා තබන්න තීරණය කරන්නේ. එහෙම තබපු ත්‍රිපිටකය තුලින් තමයි වර්තමානයේ වෙනතාක් බුද්ධ දේශනාව සුරක්ෂා වෙලා පැවතගෙන එන්නේ. එහෙම සුරක්ෂිත වෙලා පැවතගෙන එන්න ප්‍රමුඛ සාධකයක් බවට පත් වෙන්නේ භික්ෂුන් වහන්සේලා. වර්තමානයේ වැඩ සිටින භික්ෂුන් වහන්සේලාව කෙලෙසමින් උන්වහන්සේලා අපකීර්තියට පත් කරමින් උන්වහන්සේලාව සමාජයේ පිළි නොගන්නා තත්ත්වයට පත් කරන්න මහා කුමන්ත්‍රණයක් මේ වෙන විට ක්‍රියාත්මක වෙනවා. ඉතින් වර්තමාන සමාජයේ මෙවැනි ක්‍රියාපටිපාටීන් නිසා වර්තමාන සමාජයේ සමාජ මාධ්‍ය ජාලා හරහා තමයි වර්තමාන පරපුර භික්ෂුන් වහන්සේලාගෙන් දුරස් කරන පන්සලෙන් ඈත් කරන මේ මහා මෙහෙවරට මහා කුමන්ත්‍රණකාරී
මෙහෙයුමට ඒකට මෙහෙවරක් කියන්න බෑ ඒක මෙහෙයුමක්. මේ කුමන්ත්‍රණකාරී මෙහෙයුමට දායක වෙන්නේ සමාජ මාධ්‍ය ජාල හරහා විවිධ අදෘශ්‍යමාන හස්තයන්. ඉතින් මේ ආකාරයට මේ ක්‍රියාවලිය සිද්ධ වීම තුළ බුද්ධ ආගමට ප්‍රබල අභියෝගයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. මේ ප්‍රබල අභියෝගයට මුහුණ දෙන්න බුද්ධ ආගම මුහුණ දීමේ ප්‍රතිඵලයක් හැටියට බුද්ධ ආගම සමාජයෙන් ඈත් වෙනවා. බුද්ධ ආගම සමාජයෙන් ඈත් වුණාට පස්සේ බුද්ධ ආගම මෙතෙක් කල රැකගෙන ආපු බුද්ධ භාෂිතය සමාජයෙන් ඈත් වෙනවා. බුද්ධ භාෂිතය සමාජයෙන් ඈත් වීමේ ප්‍රතිඵලයක් හැටියට පර්යාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද කියන ත්‍රිවිධ ශාසනය සමාජයේ ස්ථාපිත වීම එහෙන් පිටින්ම කඩා වැටෙනවා. අන්න ඒ මහා කුමන්ත්‍රණය පරාජය කරන්න නම් මුලින්ම අපි බුද්ධ ආගම ආරක්ෂා කරගන්න ඕනේ. බුද්ධ ආගම ආරක්ෂා කරගන්න නම් බුද්ධ ආගම තුල පවතින මේ කරුණු බුද්ධ ආගම තුලින් පෙන්වලා දෙන කරුණු බුද්ධ ධර්මයේ තුලට බුද්ධ භාෂිතයට කොයිතරම් දුරට සමාන වෙනවද? කොයිතරම් දුරට බුද්ධ භාෂිතය තහවුරු කරගන්න, බුද්ධ භාෂිතය පණ ගන්න බුද්ධ ආගම තුල තියෙන කරුණු ඉදිරිපත් කරන කරුණු මොනතරම් දුරට ප්‍රයෝගී වෙනවද කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ. වර්තමානයේ භික්ෂුන් වහන්සේලා පෙන්වලා දෙන ආකාරයට බුද්ධ ආගම පවත්වාගෙන යන කාල සීමාව තුළම භික්ෂුන් වහන්සේලා පෙන්වලා දෙන ආකාරයට භික්ෂුන් වහන්සේලා ගිහියන්ව දැනුවත් කරන ආකාරයට බුද්ධ ආගම පදනම් වෙන්නේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා මත. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා තුලින් තමයි මතු උපදින මෙතේ බුදුන් දැක නිවන් දකින්නට යන ගමන පවත්වාගෙන යන්න ජනතාව පෙළගස්සන්නේ. නමුත් වර්තමානයේ ධර්මයේ තුලින්ම මේ ධර්මයේ හදාරන ධර්මයේ පරිචීලනය කරලා යම් පිරිස් මේ හැදෑරීම යහපත් චේතනාවෙන් කරනවද අයහපත් චේතනාවෙන් කරනවද කියන එක අපිට ගැටලුවක්. වුන් පෙන්ලා දෙනවා මේ බුද්ධ ආගම තුල පවතින දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා මත සසර ගමන දිග්ගැසීමක් සිද්ධ වෙන්නේ. පුණ්‍ය ක්‍රියාවක් පිනක් කිරීම තුලින් සසර දික් වෙනවා. පින කිරීමෙන් සසර දික් වෙනවා නම් කොහොමද පිනක් කරලා නිවන් දකින්නේ? එහෙමනම් වර්තමාන සමාජයේ පිනෙන් ඈත් කරනවා. වර්තමාන සමාජයේ පිනෙන් ඈත් කරාට පස්සේ භික්ෂුන් වහන්සේලාට දන් දෙන්න කෙනෙක් නැතුව යනවා. භික්ෂුන් වහන්සේලාට දන් දෙන්න කෙනෙක් නැතු වුණාට පස්සේ බුද්ධ ආගමේ භික්ෂුන් වහන්සේලාගේ පැවැත්ම පවතින්නේ නැහැ. භික්ෂුන් වහන්සේලා සිවුරු හැර යන මට්ටමටපත් වෙන්න පුළුවන්. එහෙමපත් වුණාම භික්ෂුන් වහන්සේලා මත ආරක්ෂා වෙලා එන මේ බුද්ධ භාෂිතය ඒකට මොකද වෙන්නේ? බුද්ධ භාෂිතයත් සමාජයෙන් ඈත් වෙනවා. බුද්ධ භාෂිතය භාවිතා කරන්න පිරිස් පෙළඹෙන්නේ නැහැ. ඒක ප්‍රතිඵලයක් හැටියට මේ බුද්ධ රාජ්‍ය කඩලා බුද්ධ රාජ්‍ය අතුගාලා දාලා දේව රාජ්‍යයක් ස්ථාපිත කරන්න අවශ්‍ය කරන වපසරිය සමාජයේ හැදෙනවා. එහෙමනම් බුදුහාමුදුරුවෝ බුදු මිනින් දේශනා කරනවා නම් නන්දාවනි සුමනාවනි පින්කම් කළ යුතුමයි කියලා. කවුද කාටද කියන්න පුළුවන් පිනෙන් සසර ගමන දිග්ගැස්සෙනවා කියලා? යම් ආකාරයකට පිනෙන් සසර දිග්ගැස්සෙන ක්‍රමවේදයක් තියෙනවා. අවබෝධයක් නැතුව අනවබෝධයෙන් පින්කම් කිරීම තුලින්. අනවබෝධයෙන් පින්කම් කිරීම තුලින් කියන්නේ අද නැති සැප හෙට බලාපොරොත්තු වෙන. පොඩි ආයෝජනයක් කරලා විශාල ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන පින්කම් කරනවා නම් ඒක සසර ගමන දිග්ගැස්සෙන්න උපකාරී වෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙන්නේ මොන ආකාරයකටද පින්කම් කළ යුතු මේ කියලා. බුදුහාමුදුරුවෝ බොහොම පැහැදිලිව නන්දා සූත්‍රය, සුමනා සූත්‍රය වැනි සූත්‍ර ත්‍රිපිටකයේ අනුසාරයෙන් පරිචිනනය කරලා බලන්න. මේ නන්දා සූත්‍ර, සුමනා සූත්‍ර වලදී බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව පෙන්ලා දීලා තියෙනවා නන්දාවනි, සුමනාවනි පින්කම් කළ යුතු මේ කියලා. එහෙමනම් අවබෝධයෙන් බුදුහාමුදුරුවෝ පින්කම් කළ යුතු ආකාරය කොහොමද පෙන්ලා දෙන්නේ? බුදුහාමුදුරුවෝ පින කරන්න ඕනි කියලා පෙන්ලා දෙන්නේ අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. මේ අල්ලා ගැනීම යම්කිසි වස්තුවකට ආලය කිරීමෙන් අල්ලා ගැනීමෙන් මිදී නිදහස් වෙන්න නම් අතහරින්න පුරුදු කරන්න නම් අන්න ඒ අර්ථයෙන් පින්කම් කරන්න. ඒ අතහරින එකනුත් තව දෙයක් අල්ල ගන්නවා නම් ඒ තුලින් සිද්ධ වෙන්නේ පින්කමකට එහා ගිහිල්ලා පුණ්‍ය අபிසංකාරයක්. බුදුහාමුදුරුවෝ මේ සංකාර වර්ග තුනක්
බුද්ධ දේශනාවේදී පෙන්වලා දෙනවා. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනෙන්ජාභි සංකාර කියලා. මේ සංකාර වර්ග තුන තමයි බලවත්සේ නිවන ආවරණය කරන්න සසර ගමන දිග්ගැස්සෙන්න උපකාරී වෙන්නේ. ඒකේ ප්‍රබලම එකක් තමයි පුඤ්ඤාභි සංකාර කියන්නේ. පුඤ්ඤාභි සංකාරයක් කිරීමෙන් සසර ගමන දිග්ගැස්සෙන එක ඇත්ත. නමුත් ඒක හරියාකාරයෙන් ජනතාවට පෙන්ලා දෙන්නේ නැතුව පින කිරීම තුලින් සසර ගමන දිග්ගැස්සෙනවා කියලා කිව්වහම පස්සේ පින්කම් කරන්නේ කවුද? බුදුහාමුදුරුවෝ නන්දාවන සුමනාවනි පින්කම් කළ යුතුමයි කියලා දේශනා කරපු දේශනාවට පිටින් නේද යන්නේ? ඒ තුලින් සිද්ධ වෙන සංඝ ભેදයක් නේද? මේ වැනි කරුණු දක්වන පිරිස් එතකොට නිරගාමී වෙන්න නේද මේ උත්සාහ කරන්නේ? අන්න එහෙනම් අවබෝධයෙන් අපි තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ පෙන්වලා දුන්නා නන්දාවනි සුමනාවනි පින්කම් කළ යුතුමයි කියලා. බුදුහාමුදුරුවෝ පින කරන්න පුණ්‍ය කර්මයක් කරන විදිහ පෙන්වලා දුන්නා නම් අන්න ඒ අර්ථයෙන් අපි පින්කම් කරන්න ඕනේ නේද? එහෙම නොකළොත් බුදුහාමුදුරුවෝ මේ පෙන්වලා දීපු ප්‍රතිපදාව තුල අනුගමනය හැසිරෙන්න පුළුවන් වේද? අනුගමනය කරන්න පුළුවන් වේද මේ ප්‍රතිපදාව? බුදුහාමුදුරුවෝ කියන මොන ආකාරයකද පිනක් කරන්න කියලා කිව්වේ? අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ. ඒ වගේම බුදුහාමුදුරුවෝ තිරෝගොඩ්ඩු සූත්‍රයේදී පෙන්වලා දෙනවා අපි මීට පෙර අපි සසර ගමනේදී සංසාර ගනුදෙනු සකස් කරගත්තු සියලු දෙනා අපෙන් පින් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපෙන් යම් කිසි කෙනෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් අපි ඔවුන්ට පින් දෙන්න ඕන නම් අපි පින්කමක් කරන්න තු කොහෙන්ද පින් දෙන්නේ? අපි එනකොට අරන් එනවද පින්? එහෙම කවුරුත් පින් ගේන්නේ නැහනේ. ඒ නිසා අපි ජීවත් වෙලා ඉන්න කාල සීමාව තුළ පින්කම් කරලා අන්න ඒ පින් අපි ශේෂයක්වත් තියාගන්නේ නැතුව ඔවුන්ට අනුමෝදන් කිරීම තුලින් ඔවුන්ට සමසේ පතුරවා හැරීම තුලින් තමයි අපිට මේ පිනක් කරලා ඒ පිනෙනුත් මිදී නිදහස් වෙලා කුසලයේ පූර්ණේ කරගන්න පුළුවන්. අන්න ඒ අර්ථයෙන් බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන සබ්බ පාපස්සා කරන කුසලස්ස උපසම්පදා. කුසලයේ වඩා වර්ධනය කරගන්න පුළුවන් ක්‍රමවේදයක්. පිනක් කිරීම තුලිනුත් පුළුවන් කුසලයේ වඩා වර්ධනය කරගන්න. මේ කුණු කිලුටු කෙලෙස් අපිට තියාගන්න ඕනේ නැත්නම් අපි තව කෙනෙක්ට අවශ්‍යයි නම් ඒ දේ කරලා ඉවරලා ඔවුන්ට ඒක අනුමෝදන් කරලා ඔවුන්ගේ ජීවිත සුගතිගාමී තත්ත්වයට පත් කරන්න උපකාර කරලා අපිට පුළුවන් ඒක නිදි නිදහස් වෙන්න. අන්න ඒ අර්ථයෙන් පින්කම් කරන්න ඕනි කියලා මේ සමාජයට පෙන්වලා දෙන්න ඕනි එක. පින් කිරීම තුනත් සසර දිග්ගැස්සෙනවා. එහෙනම් පිනත් කරන්න එපා කියලා සමාජය දැනුවත් කිරීමෙන් සමාජය කොහෙට යයිද? අපි කොහෙට යයිද? ඒක නිසා මේවා දැනුවත් කරන පුද්ගලයොත් මේ වගේ දැනුවත් කිරීම කරන පුද්ගලයොත් මේ වීඩියෝස් බලලා හරි කමන්නේ. තේරුම් අරගෙන ඇත්ත තේරුම් අරගෙන නිවැරදි මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ ආකාරයට පින්කම් කරනවා නම් කෙනෙක් ඔහුට ලැබෙනවා යම්කිසි වරප්‍රසාදයක්, යම්කිසි ප්‍රතිලාභයක්. ඒ ප්‍රතිලාභය තමයි අපි මේ යන ගමනේ අපි පින්කම් කරමින් මේ සසර ගමන පින්කම් කරමින් හෝ පව්කම් කරමින් හෝ ධානා කර්ම කරමින් හෝ මේ යන සසර ගමනක් තියෙනවනේ. හැම පුද්ගලයාම පින්කම් කරන්නෙත් නැහනේ. හැම පුද්ගලයාම පව්කම් කරන්නෙත් නැහැ. හැම පුද්ගලයාම ධානා කර්ම කරන්නෙත් නැහනේ. එහෙමනම් පුඤ්ඤාභි සංකාර හෝ අපුඤ්ඤාභි සංකාර හෝ ආනෙන්ජාභි සංකාර කරමින් මේ යන සසර ගමන ආපස්සට හරවන්න මේ පැවැත්ම අපවැත්ම කරන්න කෙනෙක්ට අවබෝධයෙන් පින්කම් කරන්න සිද්ධ වෙනවා. අවබෝධයෙන් පින්කම් කරන්න සිද්ධ වෙනවා කියලා කියන්නේ සුතවත් අරිය ශාවකෙක් බවට පත් වෙන්න සිද්ධ වෙනවා. සුතවත් අරිය ශාවකෙක් බවට පත් වෙන්නේ නැතුව ආගම මත පදනම් වෙච්ච කතන්දරයේම ඒ ආකාරයෙන් අරගෙන ඉවර වෙලා ඒ තුලින් ආගමට පහර ගහන්න උත්සාහ කරන පිරිසක්නේ සමාජයේ බිහි වෙලා තියෙන්නේ. ආගමක් කියලා කියන්නේ ආත්මයේ යහපත් ආකාරයට ගමන් කරන මාර්ගය කියලා දෙන තැන. ඒකයි ආගම. ආත්මයේ යහපත් ආකාරයට ගමන් කරමින් යන අතරතුර මේ බුද්ධ දේශනාව කන වැකුණට පස්සේ කනට ඇසුණට පස්සේ අන්න ප්‍රඥාව අවදි කරගෙන අර්ථයක් ඇතුව කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. පින්කම් කරගෙන ආපු සමාජයක් බුදුහාමුදුරුවෝ පින්කම් කරන්න ඕනි කියලා පෙන්ලා දීලා තියෙන මොන ආකාරයකටද කියලා තේරුම් ගත්තට පස්සේ අහන්න ලැබුණට පස්සේ ඒ අර්ථයෙන් පින්කම් කරලා ඒ පිනනුත් නිදී නිදහස් වෙන ක්‍රමය තේරුම් ගන්න ඕනේ, අවබෝධ කර ගන්න ඕනේ. එහෙම නැතුව බුදුහාමුදුරුවෝ කියලා නැහැ පින් කරන්න කියලා
පින් කිරීම තුලින් සසර ගම දිග්ගැස්සෙනවා කියලා වෙරලා පින ඇතෑරලා දැම්මට පස්සේ ආගමට ප්‍රයත්නකුත් නැහැ. බුද්ධ ආගම ප්‍රයත්න නැති වුණාට පස්සේ බුද්ධ භාෂිතයේ මින් ඉදිරියට අර අරහතුන් වහන්සේලා අතීතයේදී ඒ ගත් උත්සාහය තවත් කල්ප කාලාන්තරයක් මේ දහම ආරක්ෂා කරගෙන ඉදිරි පරම්පරාවලට දායාද කරන්න ගත්තු ඒ මහඟු උත්සාහයත් නිෂ්ඵල බවට පත් වෙනවා. මේ ධර්මයේ මොකක්ද කියලා තේරුම් ගන්න නැති, තේරුම් ගත්තු නැති, එහෙන් මෙහෙන් ත්‍රිපිටකය පරිශීලනය කරපු පිරිසක් මේ වගේ කරන ලඝු ප්‍රකාශ නිසා, සමාජයට උදාහරණ ලඝු කරුණු දැක්වීම නිසා. ඒක නිසා ධර්මයත් ආරක්ෂා කරගෙන ආගමත් ආරක්ෂා කරගෙන ආගම දහම දෙකම රැකගෙන ඒ තුලින් අපි විමුක්ති මාර්ගය පහදා ගන්න කටයුතු කරන පිරිසක් බිහි කරන්න තමයි මේ කරුණු දැක්වීම සිද්ධ කරන්නේ. මේ කාරණාව තේරුම් ගන්න පුළුවන් වෙන්න පුංචි උදාහරණයක් අරගෙන මේක සාකච්ඡා කරලා බලමු. ඔබ හිතන්න ඔබ මේ රටේ ජීවත් වෙනවා. මේ රටේ ජීවත් වෙලා ඉන්න කාල සීමාව ඇතුළත ඔබ මේ රටේ පවතින බැංකු කිහිපයකින් ණයට ගන්නා මුදල්. ඔබ මේ රටේ පවතින බැංකු කිහිපයකින් ණයට ගත්තු මුදල් ගෙවන්න තියෙද්දි ඔබට හිතෙනවා මේ රටේ ජීවත් වෙලා හරියන්නේ නැහැ, මම පිටරටකට යන්න ඕනි කියලා. අන්න ඒ විදිහට ඔබ පිටරටකට යන්න උත්සාහ කරනකොට ඔබට අර ණයට ගත්තු බැංකු තවත් වටේ ඉන්න අසල්වැසියන්ගෙන් පොලියට දෙන කෙනාගෙන් පොලි මුදලාගෙන් කාගෙන් හරි ගත්ත ගේමු. ඒ පුද්ගලයෝ ඔබට මේ ණය නොගෙවා රටපයින් ඉඩ දෙයිද? එහෙම ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් ඔබ පස්සෙන් එනවා, ඔබට බලපෑම් කරනවා, ඔබට බාධා කරනවා. ඔබ මේ සල්ලි ටික දෙනකන් ඔබට කොහෙවත් යන්න බෑ. සමහර විට උසාවියට ගිහලා උසාවි නියෝගිකුත් ගන්නවා මොහුට රටින් පිට වෙන්න, විදේශගත වෙන්න එක තහනම් කරලා. නියෝගිකුත් ගන්නවා, උසාවි නියෝගයක්. අන්න ඒ විදිහට ඔබ කෙනෙක්ගෙන් ණයට අරන් තියනවා නම් මුදල් ඔබට ඒ ණය නොගවා මේ රටින් යන්න බෑ වගේම ඔබ මේ සසර ගමන පවත්වාගෙන යන ගමනේදී ඔබ යම් යම් පුද්ගලයෝ සමග සංසාර සම්බන්ධතා ගොඩනගාගෙන තියෙනවා. සම්බන්ධතා කියන්නේම ගනුදෙනුවක්. ගැනීම හෝ පියවීම. අන්න ඒ ගනුදෙනු ඒ ආකාරයෙන් තියෙද්දී ඔබට මේ නිබ්බානගාමී මාර්ගයට මේ පවත්ම අපවත්ම කරලා නැවත නූපදින තත්ත්වයටපත් වෙන්න ඉඩ දෙයිද ඔවුන්? ඔවුන් ඔබට ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් මේ ඔබ යන මාර්ගයට බාධා කරනවා, බලපෑම් කරනවා. ඒ නිසා තමයි අර කොසල් රජතුමාට බුදුරජාණන් වහන්සේ තිරෝගුඩු සූත්‍රයේදී පෙන්වලා දෙන්නේ. ඔබෙන් පින් බලාපොරොත්තු වෙන මෙන්න මේ ආකාරයේ පිරිසක් ඔබට ඉන්නවා කියන එක. ඔබෙන් පින් බලාපොරොත්තු වෙනවා කියන එක. ඉතින් ඔවුන් මිදී නිදහස් කරවන්නේ නැතුව, ඔවුන් මුදවා නිදහස් කරන්නේ නැතුව ඔබට පුළුවන් ද එකපාරටම උඩින් බුදුරජාණන් වහන්සේ පියවර කිහිපයක් පෙන්වලා දෙනවනේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියලා. ඔබට මෙත්තාවකුත් නැතුව, කරුණාවකුත් නැතුව, මුදිතාවකුත් නැතුව එකපාරටම උපේක්ඛා කියන தත්තර පයින්න පුළුවන්ද? නෑ. ඔබ වුන්ටත් මෙත්තාවක්, මෛත්‍රියක් ඇති කරගත යුතුයි. වුණුත් මිදී නිදහස් කරවිය යුතුයි. වුන්ට ඇති බාධක නැති කර යුතුයි. කරුණාං කළ යුතුයි. ඒ සඳහා මුදු බවක් ඔබ තුල ඇති කර ගන්න ඕනේ. අන්න එහෙම වුණොත් ඔබට උපේක්ඛා සිතින් කටයුතු කරන්න පුළුවන් වෙනවා. අර කරපු පිනත් උපාදානය කරගන්න නැතුව එයත් ඇතෑරලා උපේක්ඛා සිතකට එන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන හතරම තියෙන සතර බ්‍රහ්ම විවරණවල එක විවරණයක් විතරක් අරගෙන උපේක්ඛාව ගැන කතා කරන්න පුළුවන්ද? පින්කම් කරන්න ඕනේ නැහැ. උපේක්ඛාවට යන්න යමු කියලා. එහෙම කතා කරන්න බෑ. අපිත් සමග සංසාර ණය ගනුදෙනු සම්බන්ධතාව සකස් කරගත්තු අන් සියලු සත්වයන්ටත් මෛත්‍රියක් තියෙන්න ඕනේ, මෙත්තාවක් තියෙන්න ඕනේ. කරුණාවක් තියෙන්න ඕනේ. ඔවුන්ට ඇති බාධක වලින් අපිට වගකීමක් තියෙනවා. අපිත් සමග ඇති කරගත්තු සංසාර සම්බන්ධතාවල ප්‍රතිඵලයක් හැටියට තමයි ඔවුන් සතර අපාගත වෙලා දුගතිගාමී තත්ත්වයටපත් වෙලා දුක් විඳින්නේ. එහෙනම් අපිට යුතුයකමක් තියෙනවා, වගකීමක් තියෙනවා. පින්කම් කරලා ඔවුන් මුදවා නිදහස් කරන්න. ඒ අර්ථයෙන් අපි පින්කම් කළ යුතුයි. එහෙම නැතුව පින් කරන්න ඕනේ නැහැ, පිනෙන් සසර ගමනේ දිග්ගැස්සෙනවා කියලා කෙලින්ම උපේක්ඛාවට යන කවුරුහරි හිතාගෙන ඉන්නවා නම් එයා මේ බුද්ධ භාෂිතයට අනුව, බුද්ධ දේශනාවට අනුව නිබ්බානගාමී වෙන්න හිතන පුද්ගලෙක් නෙමෙයි. එහෙම තව කාට හරි දැනුවත් කරනවා නම්, දේශනා කරනවා නම් ඔවුනුත්
ඒ මාර්ගයේ ගමන් කරවන්න චේතනාවෙන් ඒ පිරිසිදු බුද්ධ භාෂිතය බුද්ධ දේශනාව තව කෙනෙකුට අවබෝධ කරලා දෙන්න, තව කෙනෙකුට ධර්ම දාණය ලබා දෙන්න චේතනාවෙන් කරන ක්‍රියාවක් නෙමෙයි ඒක. ඒක ඊට වඩා වෙනස් විදිහේ පටු මානසිකත්වයකින් වෙනස් යටි අරමුණක් ඇතුව කරන ප්‍රකාශයක් විය යුතුයි. ඒ නිසා මේ ධර්මය කියන එක පිරිසුදු චේතනාවෙන් නම් ඒ වගේ වැරදි දේවල් සමාජගත කරන්නේ බොහොම අවබෝධයෙන් බොහොම ප්‍රඥාවෙන් ධර්මය කියන්නේ දැලිපිහින් කිරි කනවා වගේ දෙයක්. බොහොම සියුම් ආකාරයට විශ්ලේෂණය කරලා කල්යාණ මිත්‍රයන් සමග සාකච්ඡා කරලා නිවැරදි දේ විතරක් සමාජගත කරන්න. එහෙම නැති වුණොත් එහෙම සමාජයට මහා අගතියක් සිද්ධ වෙන්නේ. ඔබටත් මහා අගතියක් සිද්ධ කරගන්නේ. එහෙනම් අදට අපේ කරුණ දැක්වීම අවසන් කරනවා. මේ දාණය එහෙම නැත්නම් පින්කම් කිරීම තුලින් සසර ගමන දිග්ගැස්සෙනවද? සසර ගමන කෙටි කරගන්න උපකාරී වෙන ආකාරයට කොහොමද පින්කම් කරන්න කියන එක අපි අද සාකච්ඡා කරා. ඒ වගේම සීලය සහ භාවනාව කියන කාරණාව පිළිබඳව ඉදිරි වීඩියෝ මාලාවකින් අපි සාකච්ඡා කරමු. බුද්ධ භාෂිතයේ සීලය පූර්ණ කරගන්නේ කොයි ආකාරයටද? බුද්ධ භාෂිතය තුළ භාවනා කියන කාරණාව පූර්ණ කරගන්නේ මොන ආකාරයටද කියන එක.